ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම කුක්විත් වර්ල්ඩ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ නැවත වාරයක් අලකොල ව්‍යංජනයක් හදන විදිය අලුත් විදිහකට වෙනස් විදිහකට ව්‍යංජනයක් හදන විදිය වීඩියෝ එකක් ගේන්න හිතුවේ. මගේ කලින් වීඩියෝ එක බලමු මගේ යාළුවෝ ටික මට කමෙන්ට් කරලා ඉල්ලීමක් කරලා තිබුණා අපිට මීටත් වැඩිය විස්තර කරලා මේ අලකොල හදන්නේ කොහොමද? ඒ ගැනම අපිට පැහැදිලි විස්තරයක් එක්ක තවත් ව්‍යංජනයක් හදන විදිය ගෙනෙන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම තමයි මම ඕගොල්ලන්ගේ අද සම්පූර්ණ කරන්න හදන්නේ. ඉතින් යාළුවනේ මම මුලින්ම මේකේ මේ අපිට අලකොල කියන වර්ගය හඳුනාගත්තේ කොහොමද කියන එක ගැන මම ඔයාලට මුලින්ම විස්තරයක් කරන්නම්. එතකොට මේ අලකොල මුලින්ම තිබිලා තියෙන්නේ ගිනි කොන දිග ආසියානු රටවල් වල තමයි සහ දකුණු ඉන්දියානු කලාපවල තමයි මේ අලකොල කියන වර්ගය හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපේ රටෙත් අද බහුලව වෙල් ආශ්‍රිතව ගංගා ආශ්‍රිතව තියෙනවා. මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා යාළුවනේ, කළු අලකොල හා සුදු අලකොල කියන වර්ගය. ඉතින් මම මේ අද අරන් තියෙන්නේ සුදු අලකොල. ඉතින් මේ සුදු අලකොල කියන වර්ගය ඇත්තටම කිව්වොත් කසන ගතිය අඩුයි. කළු අලකොල ටිකක් තදටම කසන ගතිය වැඩි. නමුත් මට කළු අලකොල කියන වර්ගය මට හොයාගන්න බැරි වෙච්ච නිසා තමයි මම මේ සුදු අලකොල හොයාගත්තේ. ඉතින් ඇත්තම කියනවා නම් යාළුවනේ මේක විටමින් බහුල ආහාරයක්. ඉතින් අපි කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයාලට මේ ව්‍යංජනය හදාගන්න විදිහත් මම කියලා දෙන්න ඕන නිසා අපි මේක හදාගන්න වැඩේට අපි පොඩ්ඩක් බහිමු. යාළුවනේ මේකේ කොළවල මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ හොඳට මේ ඇතුළ බලන්නට ඕනි. ඉතින් බලලා මේකේ සත්තු ඉන්නවද කියලා මේකේ අනිවාර්යයෙන්ම හංගොල්ලා කියන සතා අනිවාර්යෙන් ඉන්නවා. ඒ නිසා හුඳින් දෙපැත්ත බලලා ගන්න. මොකද මේකේ සීතල ගතියට එයා එන්න හරි කැමති. ඉතින් ඒක නිසා හොඳින් බලලා මේක අපි දැන් සෝද ගන්න ඕනි. ඉතින් අපි සෝදගෙන යාළුවනේ ඊටු විස්තර ටික කතා කරමු. ඔන්න යාළුවනේ ඉතින් මම මගේ අලකොල ටික සෝදා ගත්තා. ඉතින් අල ගොබ නෙවෙයි මං අද අරන් තියන්නේ අලකොල. මොකද මගෙන් තව යාළුවෙක් අහලා තිබුණා අලකොල උයන්න බැයිද කියලා. නෑ අලකොල උයන්න පුළුවන්. අලකොලේ හැබැයි පොඩ්ඩක් රස ගතිය ගොබේට වඩා අඩුයි. ඒ නිසා තමයි මම එදා වීඩියෝ එකේදී කිව්වේ ගොබම ඔයාලා ගන්න කියලා. ඉතින් තව එකක් තමයි ඔයාලා තව යාළුවෙක් මයින් අහලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ අලකොල කපනකොට කසන්නේ නැද්ද කියලා. කසනවා. කසන්නේ ඔයාලා මේ අලකොල ටික කපලා හොදන්න යන්න එපා. හොදලා කපන්න. එතකොට කසන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි මේ ටික දැන් කපා ගමු මෙන්න මේ විදිහට අර එදා කැපුවා වගේ සිහින්න ඔයාලා කපා ගන්න. යාළුවනේ මම ඔයාලට දැන් මේකට අරන් තියෙන පහේ ටික අඳුරලා දෙන්න තමයි හදන්නේ. මම හැමදාම වීඩියෝ එකක් කරනකොට ඔයාලට පැහැදිලිව මේ පහේ වර්ග ටික අඳුරලා දෙනවා. ඉතින් යාළුවනේ මගේ තව යාළුවෙක් මට කමෙන්ට් කරනවා මේක කිරි දාන්න නැතුව හදන්න බැයිද? කිරි දාන්න නැතුව හදන්න පුළුවන්. කිරි දාන්න නැතුව හදුවොත් කසනවද කියලාත් අහලා තිබුණා. නැහැ. කිරි දාන්න නැතුව හදන ක්‍රමයක් තියෙනවා. මම ඔයාලට කලින් කිව්වා වගේ මම නිතරම කරන්නේ මොනවා හරි දෙයක් අලුත් විදිහකට හදන්න උත්සාහ දරන එක. ඒක හදලා ඔයාලට රස විදිහට කන්න පුළුවන් විදිහට කියලා දෙන එක තමයි මම හැම වෙලේම උත්සාහ කරන්නේ මගේ වීඩියෝ වලින් ගෙනෙන්න. ඉතින් යාළුවනේ මම මුලින්ම අරන් තියෙනවා කහ කුඩු, ඒ වගේම ලුණු කුඩු, සුදු ලුණු බිත් 6ක වගේ ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒ වගේම මිරිස් කුඩු 3-5 කුඩු, අබ ඇට, අම්මිරිස් කරල් 5ක් ප්‍රමාණයක් අරන් තියෙනවා. බීලුණු සාමාන්‍ය ගෙඩි 2ක් අරන් තියෙනවා. ඒ වගේම මම සියර කැබැල්ලක්, කරපිංච ස්වල්පයක්, දෙහි ගෙඩියක්, කුරුඳු පොත්තක්, පොල් තෙල් ස්වල්පයක්, ඒ වගේම වියලි කරල් මිරිස් 5ක් ප්‍රමාණයක් කඩලා අරන් තියෙනවා. ඒ වගේම ගොරක, ඉති ගොරක වලින් අරන් තියෙනවා මම ඉති ගොරක 6ක, කැබලි 6ක ප්‍රමාණයක්. ඉතින් යාළුවනේ මම අරන් තියෙනවා පොල් ඇස්සක ගාගත්තු පොල් බැදගෙන අරන් තියෙනවා. ඉතින් බැදි පොලුත් පොල් ඇස්සක අරන් තියෙනවා. ඒ වගේම මොම් පිටි අරන් තියෙනවා මම මුං ඇට ග්‍රෑම් 100ක හොදලා බැදලා කුඩු කරලා. ඉතින් මම යාළුවනේ මුලින්ම මෙතෙන්ට අවශ්‍ය කරන බීරුණු ගෙඩි 2ක ප්‍රමාණය මම කපා ගන්න හදන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට හිමියට කපා ගන්න. ඒ අතරේදී මම ඔයාලට තවත් විස්තරයක් දන්නේ නැති දෙයක් කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් මේක ආහාර ජීර්ණ පද්ධතියට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සීනි, කොලෙස්ටරෝල් නැති කරන්න, බර අඩු කරගන්න. එතකොට පිළිකා සෛල විනාශ කිරීමටත් මේ අලකොල වලට හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලගේ ඉල්ලීම තමයි මම මේ සම්පූර්ණ කරන්නේ අද. මොකද පැහැදිලිවම හොඳ විස්තරයක් තමයි මම ඔයාලට දැනුමක් තමයි අද ගේන වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් ඔන්න මම බීරුන් ටික දැන් කපා ගත්තා.
ඉතින් යාළුවනේ මම ඔයාලට මේ කෑම හදන අතරේ තමයි ඔයාලට මේ විස්තර ටික කියන එන්නේ. ඉතින් ඒකත් ඉතාම වටිනවා ඔයගොල්ලෝ පැහැදිලිව කෑමක් හදන ගමන් අලකොළ ගැන නොදන්නා දේ බොහෝ දේවල් මගෙන් ඉගෙන ගන්න. ඒ වගේම ඉතින් මේක තවත් හොඳයි බර අඩු කරගන්න. ඒ වගේම හදවත් රැක ගන්නත් අපිට ආරක්ෂා කර ගන්නත් අද කාලේ හදවත් රෝග ගොඩාක් තියෙන ඉඳ හදවත් ආරක්ෂා කර ගන්නත් මේ අලකොළ ඉතාම උපකාරී වෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි අපේ ලස්සන තියාගන්න. ඒ කියන්නේ සමේ පැහැපත්කම තියාගන්න. ඒකටත් මේ අලකොළ ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි තව තියෙනවා නිදාගත රෝග වලින් අපිට වැළකීලා ඉන්න. ඒ කියන්නේ නිදාගත රෝග අපේ ඇඟේ තියනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ රෝග වලින් නොදන්නා රෝග වලින් වැළකීලා ඉන්න මේ අලකොළ වලට අපිට ගුණය ගෙනත් දෙන්න හැකියාව තියෙනවා. ඉතින් අනේ මම ඔන්න සුදු ලුණු ටිකක් මේ විදිහට සිහින්ව කපා ගත්තා. මොකද මම මේක ඊළඟට ගලේ දාලා මේ ඔක්කොම අඹර ගන්න ඕනේ. ඉතින් ඒකයි සිහින්ව කපා ගත්තාම අපිට මේක අඹරා ගන්න ටිකක් පහසු වෙන නිසා. ඉතින් ඒ වගේ මම අර කලින් පෙන්නපු සේර කැබැල්ලත් මෙන්න මේ විදිහට සිහින්වට කපා ගන්නවා. මම කලින් වීඩියෝ දාට කියලා දීලා තියෙනවා මස් රසයට ගන්න ඔයාලා නිතරම සේර කැබැල්ලක් පාවිච්චි කරන්න කියලා. එතකොට ඕනිම දෙයක් මස් රහට ගන්න පුළුවන්. ඔයාලා පරිප්පු වලටත් දාලා බලන්න මේක කොච්චර රසද කියලා. ඉතින් ඔන්න ඒ ටික මම කපාගෙන ඉවරයි යාළුවනේ. අපි දැන් අලකොළ ව්‍යංජනේ ලිපේ තියාගන්න විදිය බලලා අපි ඉතුරු විස්තර ටික. ඉතින් යාළුවනේ මම මුලින්ම එකතු කර ගන්නවා මිරිස් කඩ, දී ලුණු ටික. ඒ වගේම සුදු ලුණු ටිකත් මම මේකට එකතු කර ගන්නවා. ඒ වගේම අමු මිරිස් ටිකත් එකතු කර ගන්නවා. අන්තිමට මම මේකට එකතු කර ගන්නවා සේර කැබලි ටිකක්. ඉතින් යාළුවනේ හොඳට මේක අර ගන්න ඕනේ. මම පෙන්නන්නම් මුදින් මේක අඹරා ගන්න ඕනේ. ක්‍රීම් එක වගේ වෙනකම්ම අඹර ගන්න ඕනේ මේක. ඔන්න යාළුවනේ ඔන්න විදියට ඔයාලත් හොඳට අඹර ගන්න ක්‍රීම් එක වගේ වෙනකම්ම දැන් පේනවා ඔයාලට මේ මගේ අඹරපු ඒ පහේ ටික හොඳට ක්‍රීම් එක වගේ ඒවා තියෙන හොඳට ඉස්ම ගතිය මේ ඉස්ම ගතිය ඇවිල්ලා ඉතින් ඇත්තටම මේවා කෑමකට වැටිච්චාම ඉතාම රසයි නිකන් අපි කෑල්ලක් දානවා වගේ නේ මේවා තැවරිලා ඒවට අල්ලනකොට කෑම ඉතාමත් රසයි. ඒකයි අපේ පැරණි ආදි කට්ටිය නිතරම මිරිස් ගල වං ගෙඩිය පාවිච්චි කරලා කෑම හදලා තියෙන. ඉතින් ඒගොල්ලන්ගේ කෑම ඉතාම රස. ඒකයි කිසිම රසකාරකයක් නොදැම්මට රස එන්න එක රසක් තමයි මේ ගලේ අඹරලා වං ගෙඩිය කොටලා හදපු එක. ඔන්න යාළුවනේ මම මේකට එකතු කරගන්නවා අර කලින් තියාගත්තු පොල් තෙල් මේස හැඳි 4ක ප්‍රමාණය. ඉතින් ඒ එක්කම මම මේ ටික තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අබ තේ හැඳි 2ක ප්‍රමාණිකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් මාර කලින් පෙන්නපු කඩලා තියාගත්තු කරල් මිරිස් ටිකත් මම ඒකට එකතු කරගන්න ගම කුරුඳු පොතු කැබැල්ලත් මම අතින් දැන් කුඩු කරලා මේකට එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ ඒකම මම කරපිංච ටිකත් එකතු කරගන්නවා. මොකද කරපිංචා ඊටාම රසයි ව්‍යංජනයකට පොඩ්ඩක් තෙලෙන් ටෙම්පරාදු වෙලා එනකොට රස සුවඳ දෙකම ගේනවා පොඩ්ඩක් ටෙම්පරාදු වෙච්චාම. ඉතින් මේ වගේ ඔයාලත් චුට්ටක් ටෙම්පරාදු කරගන්න. ඉතින් ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා අර මම තියාගත්තු මිරිස් කුඩු තේ හැඳි 4ක ප්‍රමාණය. ඉතින් ඒකත් මම පොඩ්ඩක් තෙලේ කලවම් කරලා හොඳට කළු වෙන්න අරගන්නවා. ඔයාලට පේනවා දැන් කළු පාටට තෙල් ටිකට වැහලා කළු පාට ගතියකට හැරීගෙන එනවා. ඔන්න දැන් මම මේකට ඊළඟට යාළුවනේ එකතු කරගන්නවා 3-5 කුඩු තේ හැඳි 3ක ප්‍රමාණිකුත්. ඒකත් එකතු කරගෙන තව චුට්ටක් මම හොඳට කලවම් කරගන්න. මොකද කලවම් කරගන්න නැත්නම් එක තැන කළු වෙන්නට පුළුවන්. එතකොට අපිට ව්‍යංජනේ තිත්ත රසය ගෙන එනවා. ඉතින් යාළුවනේ මම මේකට ඊළඟට එකතු කරගන්නවා කහ කුඩු එකතු කරගන්න ඕනේ. කහ කුඩු ගොඩාක් එකතු කරගන්න එපා. කහ කුඩු අපි එකතු කරගන්නේ තේ හැඳි කාලක් වගේ. ඒක නිසා මම කහ කුඩුත් එකතු කරගෙන ඊළඟට මම අර සෝදලා කපලා තියාගත්තු අල්ල කොළ ටිකත් එකතු කරගන්නවා. ඉතින් අලකොළ ටිකත් එකතු කරගෙන හොඳින් මෙන්න මේ වගේ යාළුවනේ කලවම් කරගන්න. ඉතින් ඔයාලට මම තව දෙයක් කියලා දෙන්න ඕනි. අපේ පැරණි ආදී අපේ මුතුන් මිත්තෝ මේක අලකොළ ව්‍යංජනය කුඹුරට ඇඹුල ගේනකොට අනිවාර්ය කරලා තිබුණා ඇඹුලට අරගෙන එන්න ඕනි කියලා. ඉතින් ඒකේ හේතුවකුත් තියෙනවා. ඉතින් අපේ ආදී මුතුන් මිත්තෝ අවුවේ වැස්සේ තමයි මේ දේවල් කුඹුරු වැඩ කරලා තියෙන්නේ. ඉතින් එතකොට
ලෙඩ රෝග, බඩේ අමාරු, මුත්‍රා අමාරු වගේ දේවල් අනිවාර්යෙන් හැදෙන්න පුළුවන්. ඒකට හොඳ බේතක් විදියට ඒගොල්ලෝ මේ අලකොල ඇඹුල පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම යාළුවනේ තව වටිනාම කියන දෙයක් වලට කියන්න ඕනේ මේක කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනයටත් ඉතාම ගුණදායකයි. ඉතින් යාළුවනේ ඒ දේ තමයි ඔයාලා මේකට එකතු කරගන්නකොට ඇල් වතුර එකතු කරගන්න එපා. ඇල් වතුර ගැවුනොත් ඇල් වතුර ගැවිච්ච තැන අලකොල කසන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඔයාලා මේකට එකතු කරගන්නකොට උණු වතුර එකතු කරගන්න මම ඔන්න මගේ අලකොල ග්‍රෑම් 350කට අඬු කෝප් එකක උණු වතුර ටිකක් එකතු කරගත්තා. මොකද ඒකෙත් පොඩි රසායනික රහසක් තියෙනවා. ඒක හන්දා ඒකේ ඒ උණු වතුර වක් කරපුවාම ඔය කසනමයි කියන ගතිය ටිකක් අඩු වෙනවා. ටිකක් මේ හොඳටම ඇල් වතුර ගැවුනොත් මේ අලකොල කොහොම වුණත් කසන්න පටන් ගන්නවා. මොකද අපි කිරි දාන්නේ නැහැ මේකට. මගේ යාළුවෝ ඉල්ලපු හින්දා කිරි නොදා හදලා පෙන්නන්න කිව්ව හින්දා තමයි මම මේ අලුත්ම විදිහකට මුං ඇට වැඩි හාල් එකතු කරලා මේකට තවත් රසවත් වෙන්න ඔයාලට හදාගන්න විදිහට තමයි මම මේ වීඩියෝ එක අරන් එන්න හදන්නේ. ඉතින් යාළුවෝ මම ඒකත් එකතු කරගෙන ඉවරලා මම අර කලින් ගලේ අමරගත්තු ලුණු මිරිස් පහේ ටිකත් මේකට දැන් එකතු කරගන්නවා. ඔන්න එකතු කරගත්තා. එකතු කරලා හොඳින් පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. ඔන්න වගේ දැන් අපිට අලකොල ටික තැම් වෙන්න හොඳටම වතුර ප්‍රමාණවත් අඬු කෝප් එක ප්‍රමාණය මම දැම්මේ. ඉතින් මම අරගෙන තියෙන සාමාන්‍ය ග්‍රෑම් 350 කියලා මම කලිනුත් මතක් කරා. ඉතින් ඔන්න විදියට තමයි අලකොල එක හැදෙන්නේ. ඉතින් යාළුවනේ මේක අපි වහන්නේ නැහැ. මම නිතරම කියනවා අලකොල වගේ જાති, කොහිල දළු වගේ, වැල් කොහිල වගේ જાති වහලා වියන්න එපා. ඒක කහන්න නැතුව හදාගන්න පොඩි මේ රහසක් තමයි ඒක. ඒ කියන්නේ වහලා ඉවුවහම පොඩ්ඩක් කසන ගතිය වැඩි. මොකද මේකේ පිට වෙන දුම අහකට පිට වෙලා යන්න අරින්න ඕනේ. ඉතින් ওই විදිහට ඔන්න ඔහම අලකොල එක අපි සම්බා ගමු. ඉතින් ඒකම මම මේකට එකතු කරගන්නවා අර මන් තියාගත්තු ගොරක කෑලි 6ක ප්‍රමාණෙත්. ඔන්න මම ගොරක ටිකත් එකතු කරගත්තා. ඉතින් යාළුවනේ ඔන්න මගේ අලකොල එක විනාඩි 25කට විතර පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් විනාඩි 25කට පස්සේ තමයි මම මේකට ඉතුරු පහේ ටික එකතු කරගන්නේ. ඔන්න මම මේකට එකතු කරගන්නවා යාළුවනේ බැදි පොල් ටික. ඔන්න බැදි පොල් ටික එකතු කරගත්තා. ඒ වගේම අර මම කලින් පෙන්නපු හොදලා බැදලා තියාගත්තු මුම් පිටි වලින් මෙතන ග්‍රෑම් 100ක් තියෙනවා. ඉතින් ග්‍රෑම් 100න් මම මේකට එකතු කරගන්නේ නැහැ යාළුවනේ. ග්‍රෑම් 50ක විතර ප්‍රමාණයක් තමයි මේකට මම එකතු කරගන්නේ. ග්‍රෑම් 50ක් විතර වගේ මම එකතු කරගත්තා. ඔයාලා ඒකත් හොඳට කලවම් කරගන්න. ඉතින් බලන්න එදා හැදුවේ මම අලකොල මාළුව නෙවෙයි. අලකොල ආනම. අද තමයි අලකොල මාළුව නැත්තම් ව්‍යංජනය හැදුවේ. ඇත්තට මේ මුම් පිටි එකතු කරගත්තාම බැදිහාලුත් එක්ක පුදුමාකාර රසයක් ව්‍යංජන වලට ගෙන දෙන්න යාළුවනේ. ඉතින් තව එකක් කියන්න ඕනි. ඔයාලා මේ අලකොල ටික තම්බනකොට ඔයාලා අතින් ගින්දර වැඩි වුණොත් සමහරක් විට වතුර ප්‍රමාණය ඔයාලා මන් දාපු වතුර ප්‍රමාණය අඬු කෝප් එකක ප්‍රමාණය මදි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලා මේකට බලලා ඔයාලට කැමති නම් තැම්බිලා නැත්තම් තව උණු වතුර ස්වල්පයක් එකතු කරගත්තට කමක් නැහැ. ඉතින් මම දැන් මේකට අත්‍යවශ්‍යම කරන දේ තමයි එකතු කරගන්න හදන්නේ. ඒක තමයි ලුණු කුඩු. ඉතින් ලුණු කුඩු ඔයාලගේ රසායනික එකතු කරගන්න කියලාත් මම මතක් කරනවා. ඔන්න මම මගේ රසායනික මම මේකට ලුණු එකතු කරගත්තා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා කාලා බලන්න. කාලා බලලා මට කමෙන්ට් වලින් නැවතත් කතා කරලා විස්තර කියන්න. ඊයන්නේ තාම ගුණදායි කෑම තමයි මේවා අපේ රටේ තියෙන. ඉතින් අපිට මේවා ඇත්තටම අපේ වාසනාවට හම්බ වෙච්ච කෑම වර්ග තමයි මේ අලකොල වගේ කෑම වර්ග. ඉතින් යාළුවනේ මේකට තව දෙයක් තියෙනවා එකතු කරගන්න. ඒ තමයි මම අර කලින් පෙන්නපු දෙහි. දෙහි මම එකතු කරගන්නවා මේකට. ඒක අපේ තවත් හොඳ රසකාරකයක්. ඉතින් මේක අපි ලිප නිමල තමයි එකතු කරගන්නේ. මොකද හරිනම් මේක නිමෙන්න ඇරලම තමයි අපි එකතු කරගන්නත් ඕනේ. ඉතින් මම මේක දැන් එකතු කරගන්නවා ඔයාලට මේකෙන් පෙන්නන්න ඕන නිසා. නැත්නම් ඔයාලා මේක එකතු කරනකොට ලිප නිමලා ටිකක් නිමෙන්න ඇරලා එකතු කරගන්න කියලාත් මතක් කරනවා.
මේක හොඳ රස වගේම සුවඳකුත් මේ දෙහි වලින් ව්‍යංජනයකට ගෙන දෙනවා. ඔන්න යාළුවනේ ඉතින් මගේ අලකොල ව්‍යංජනය හදලා ඉවරයි. ඔයාලට පේනවා මේක මස් වගේ ලස්සනට පාටට රසට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම දැනුම වගේම දැනුම් දෙකක් එක්ක මම ඔයාලට මේ ගෙන එන්නේ මේ මම ගේන වීඩියෝ. ඒ කියන්නේ උයන පැත්ත එක දැනුමක්, අනිත් පැත්ත ඔයාලට මේකේ තියෙන ගුණාත්මකකම ගැන දැනුමත් එක්ක තමයි මම හැම වීඩියෝ එකක්ම අරගෙන එන්නේ ඔයාලට. ඉතින් ඒ වගේම මගේ Cook with World channel එක ඔයාලා subscribe කරන්න. ඒ වගේම මම දාන වීඩියෝ දාපු සැනින් ඔයාලා ළඟට එන්න පහළ තියෙන බෙල් බටන් එකත් ක්ලික් කරන්න කියලා මගේ යාළුවන්ට මම මතක් කරනවා.